හයි ගයිස් කොහොමද ඔයාලට අද දවල්ට සෝයක් හදන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද සෝය එක හදන්නේ කියලා. අපිට තියෙන සෝය පැකට් එකක්. සෝය පැකට් එකට අමතරව තියෙනවා අසකාරක පැකට් එකක් සෝය එකට හම්බෙන. අපි හදලා බලමු. ඉස්සෙල්ලාම මේක සෝදගෙන ඉවරලා අපි වැඩිට බලමු. අපේ භාජනය අපේ ලිපේ තියාගමු. ලිපේ තියාගෙන අපි ගෑස් එක පත්තු කරමු. ගෑස් එක පත්තු වෙන්නේ නැත්නම් ඉවරලාද මන් දන්නේ නැහැ. පත්තු වෙන යාළුවනේ ගෑස් එක පත්තු වුණා. භාජනය රත් වෙනකන් සෝයා මිට්ටක් කටේ දාගත්තා. කවන්නේ නැහැනේ. අපි තෙල් ටිකක් දාගමු. තෙල් ටික රත් වුණාට පස්සේ අපි සෝයා මිට්ටේ දාලා බෙදගමු. දැන් තෙල් ටික රත් වෙලා තියෙන අපි සෝයා එක දාගෙන බෙදගමු. මේක රන්වන් පෑන් එකෙන් බදින්න ඕනේ. කර ගන්න එපා. කර ගත්තොත් එහෙනම් තිත්තරහක් එනවා. ඒ හින්දා මේ රන්වන් පාට එකෙන් විතරක් බෙදලා මේක අයින් කරගන්න. සෝය එක අයින් කරාට පස්සේ අපි ලුණු සුදු ලුණු අම්මේස් ටික කපාගමු. කරපිංච වල කරපිංච ගේන්න යා. මේ තියෙන කරපිංච අපි කරපිංච ටිකත් අරගෙන ආපහු යමු. කරපිංච ටික හොදගමු. තෙල් ටිකක් දාමු. තෙල් ටිකෙන් කරපිංච ටික දාගමු. කරපිංචයි සුදු ලුණු ටිකක් දාගමු. ගින්දර පොඩ්ඩක් අඩු කරන්න. ඊට පස්සේ අපි එකතු කරගත්ත ටික තෙල් ටික කරගමු. අපි සේරම තක්කාලි ලුණු ඔක්කොම ටික දාමු. දාලා හොඳට කවලම් කරගමු. දැන් සෝය ටිකක් දාමු. සෝය ටිකක් දාලා හොඳට කවලම් කරගමු. වතුර ටිකක් දාමු. වතුර ටිකක් දාලා හොඳට කවලම් කරලා අපි දාගමු මිරිස් කුඩු 3-5 ලුණු ඔක්කොම ටික දාගමු. හොඳට කවලම් කරලා පොඩ්ඩක් තැම්බෙන්න තියන්න ඕනේ. මේක තැම්බුණාට පස්සේ අපි ටිකක් කවලම් කරලා අපි සෝස් පැකට් එකක් තියෙන සෝස් පැකට් එක දාගමු. සෝස් පැකට් එකත් අපි කපාගෙන ගිහලා සෝය එකට දාමු. මට දෙන්නේ ගයි සෝය පැකට් එක කැපිලා නැහැ. කටින් හපා ගන්නවා. කටින් හපාගෙන දාගෙන මේ සෝය එකට හම්බෙච්ච පැකට් එකක් දා ගන්නවා. දාගෙන හොඳට කවලම් කරගන්න. මේ තියෙන ගයි සෝය එක හැදලි ඉවරලා. දැන් සෝය එක බාගෙන අපි වෙන් කරගමු. මේ තියෙන ගයි හදලා වෙච්ච සෝය එක හරි රස පාටයි. කට එකක් දුන්නා. මම කන්න යන්නේ. පට්ට. ඔයාලත් හදලා බලන්න. එහෙනම් subscribe කරන්න. bye. ආදරෙයි.